නදිකා රසාංගනේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ බිත්තර කරි එකක් හදාගන්න විදිය. මේක ඉන්දියන් අය හදන ක්‍රමයක්. ඉතින් මම පිටරට ඉන්න කාලේ ඒගොල්ලන්ගෙන් මේක හදන හැටි අහගත්තා. ඉතින් මට හිතුණා අද ඔයාලත් එක්ක මේක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ මේ බිත්තර කරි එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ විදිහට බිත්තර 6ක් අරගෙන වතුරයි ලුණුයි දාලා තම්බ ගන්නවා. අපි ලුණු දාන්නේ අපේ කටු ඉවත් කර ගැනීමට පහසුයි එතකොට. දැන් අපි බිත්තර ටික තම්බගෙන මම මේ බිත්තර කටු ඉවත් කරගෙන සුද්ධ කරගන්න හදන්නේ. දැන් අපි මේ බිත්තර කරි එක හදාගන්න අපිට ඕන කරනවා තක්කාලි, අමුමිරිස්, සුදු ලුණු, ඉඟුරු, බීලුණු, රම්පි කරපිංච මම මේ ටික තමයි අරන් තියෙන්නේ. දැන් මම බිත්තර ටික මෙන්න මේ විදිහට පොඩ්ඩක් කපාගෙන ඉරි වගේ හදා ගන්නවා. දැන් තෙල් ටික රත් වෙන්න තියලා මම ඒකට අබ තේ හැඳි භාගයක්, උළුහාල් තේ හැඳි කාලක් මෙන්න මේ විදිහට පුපුරන්න දා ගන්නවා. ඒ ටික පුපුරගෙන එනකොට මම සූදුරු තේ හැඳි භාගකුත් එකතු කරගෙන ඒකත් පුපුරගෙන එනකොට මගේ රම්පි කරපිංච ටික එකතු කරගන්නවා. දැන් අපි රම්පි කරපිංච ටිකත් තෙලේ ටෙම්පරාදු කරගන්නවා. තප්පර 30ක් වගේ මේ විදිහට හැඳි ගා ගනිමින් තෙලේ ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ මගේ අමු මිරිස් ටිකත් එකතු කරලා ඒකත් තප්පර 2-3ක් මේ විදිහට තෙලේ ටෙම්පරාදු කරගෙන මගේ ලුණු ටික මම එකතු කරගන්නවා. මම ලුණු ටික පොඩ්ඩක් වංගෙඩිය දාලා තලාගෙන තියෙන්නේ. ඔයාලත් ඒ විදිහට කරගන්නවනේ. එහෙම කරගන්න නැත්නම් බ්ලෙන්ඩ් කරගෙනත් ගන්න පුළුවන්. දැන් මම මේ ටික මෙහෙම පොඩ්ඩක් කලවම් කරගෙන මගේ ඉඟුරු සුදු ලුණු ටිකත් මම වංගෙඩිය දාලා මේ විදිහට තලාගෙන තියෙන්නේ. ඒ ටිකත් අපි එකතු කරගෙන මෙන්න මේ විදිහට තෙලේ මෙන්න මේ විදිහට තෙලේ ටෙම්පරාදු කරගන්නවා. දැන් අපි මේ දෙකම පාට වෙනස් වෙගෙන එනතුරු තෙලේ ටෙම්පරාදු කරගන්න ඕනේ. දැන් අපි මේ ටික පාට වෙනස් වෙගෙන එනකොට මම තලාගත්තු මගේ තක්කාලි ටිකත් එකතු කරගන්නවා. ඔයාලට පේනව නේද? තක්කාලි කෑලි නැතුව මම මේක වංගෙඩිය තමයි මේ සේරම කරගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ ටිකත් හොඳින් මෙන්න මේ විදිහට කලවම් කරගෙන දැන් මම මගේ ගම්මිරිස් ටික එකතු කරගන්නවා. දැන් ගම්මිරිස් මම එකතු කරගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් කලවම් කරගන්නවා. ගම්මිරිස් මම මේසෙ හැඳි 4න් 3ක් වගේ තමයි ගත්තේ. ඒකත් අපි මේ විදිහට කලවම් කරගෙන මම මිරිස් කුඩු තේ හැඳි එකමාරයි 3-5 තේ හැන්දයි කහ කුඩු තේ හැඳි භාගයයි මස්කරි 3-5 තේ හැඳි දෙකක් මම එකතු කරගන්න. මේවා මේ සියල්ලම ඔයගොල්ලෝගේ රස අනුව එකතු කරගන්න. දැන් මම මේකට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. රස අනුව ලුණු එකතු කරගන්නකොට පරිස්සම් වෙන්න. මොකද ගොඩාක් ලුණු එකතු කරගන්න එපා. දැන් අපි රස අනුව ලුණුත් එකතු කරගෙන ඒකත් පොඩ්ඩක් කලවම් කරගෙන වතුර මිලිලීටර් 350ක් මම එකතු කරගන්නවා. අපි වතුර ටිකත් එකතු කරලා හොඳට උතුරනකන් තියන්න ඕනේ. ඒ උතුරගෙන එනකොට තමයි අපි අපේ බිත්තර ටික එකතු කරගන්නේ. මේක හරිම රසවත් බිත්තර ව්‍යංජනයක්. හරිම රසයි. දැන් මෙන්න මේ විදිහට උතුරගෙන එනකොට අපේ බිත්තර ටික මෙන්න මේ විදිහට එකතු කරගෙන අපි මේක වහලා විනාඩි 5ක් වගේ සාමාන්‍ය ගින්දරේ අපි උයා ගන්නවා. විනාඩි 5කට පස්සේ තෙල් පෑදීගෙන එනවා. එතකොට අපි ඇරලා තව විනාඩි 2-3ක් අඩුම ගින්දරේ අපි උයා ගන්නවා. මේ තියෙන අපේ බිත්තර කරි එක මාරම රසයි වගේම මාරම සුවඳයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා හැම දෙනාටම ස්තුතියි.